හරි දරුවනේ අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ICT පේපර් එකේ ආපු මේ විද්‍යුත් පැතුරුම්පත් ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා ස්ප්‍රෙඩ්ෂීට් software සම්බන්ධ ප්‍රශ්න අංක 5 මේ විදිහට අපිට මේ තියෙන 2020 පේපර් එකේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න මම ස්ප්‍රෙඩ්ෂීට් එකකට මේ විදිහට අරන් තිනවා Excel එකකට මේකෙන් අපි ප්‍රැක්ටිකලි බලලා අපි උත්තර ටික ගමු මේ වීඩියෝ එකෙන් හරි ඉතින් 2020 ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ වැඩිම ශතකලාභී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාලේඛන කිහිපයක් පහත සඳහන් පැතුරුම්පත් කොටසෙහි පෙන්වා ඇත. ස්ප්‍රෙඩ්ෂීට් ඊට පස්සේ දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ සෑම ක්‍රීඩකයෙකුගේ පිතිකරණයේ සාමාන්‍ය දැක්වීමට H තීරුව භාවිතා කරයි. ක්‍රීඩකයෙකු සඳහා මෙම සාමාන්‍ය ගණනය කරනු ලබන සූත්‍රය වන්නේ සමානයි රන්ස් බෙදීම ඉනිංස් මෙලර් සූත්‍රය දීලා තියෙනවා මේ විදිහට යන්නය. SR තෙන්ඩුල්කර්ගේ සාමාන්‍ය ලබා ගැනීමට H3 කෝෂය ලිය යුතු සූත්‍රය ලියා දක්වන්න. හරි ඉතින් ඔයාලා දන්නවා පාඩම කරද්දී හිටියානම් මේ සාමාන්‍ය ගන්න අපිට ඉක්වල් ඇවරේජ් කියන ශ්‍රිතය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙයාලා මේ ප්‍රශ්නේ කියනවා කෙලින්ම මේ විදිහට මෙන්න මේ දීලා තියෙන ෆෝමැට් එකේ සමානයි බ්‍රැකට් එක ඇතුළේ runs බෙදීම innings ඍණ not outs කියන සූත්‍රය භාවිත කරලා මේක හොයන හැටි ලියන්න කියලා. එතකොට අපි අනිවාර්යයෙන්ම ශ්‍රිත පාවිච්චි කරලා බෑ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. අපි Excel එකට ගිහලා ටයිප් කරලා බලමු මේක හරියටම. මෙතනදී මෙන්න මේ H3 කෝෂය H3 SR තෙන්ඩුල්කර්ගේ ඇවරේජ් එක මුලින්ම එන්න ඕනේ equal එකක් equal bracket open bracket tag open කරගෙන bracket tag open කරන විදිහට මෙයාලා runs select කරන්න කියනවා. මේකේ runs තියෙන තුර SR තෙන්ඩුල්කර්ගේ runs තියෙන්නේ F3 කෝෂය. ඔයාලා මෙතන F3 කියලා ලියන්න ඕනේ. F3 දැන් මම select කරනවා. F3 කෝෂය ඊට පස්සේ කියන්නේ bracket එක වහලා ඇලයිරා. ඒ කියන්නේ බෙදීමේ සලකුණක් දාලා ආය bracket එක open කරලා innings ඍණ not outs ගන්න. මෙයාගේ innings තියෙන්නේ D3 කෝෂයේ අඩු කිරීම not outs තියෙන්නේ E3 කෝෂයේ. ඔය විදිහට select කරලා ඔයාලා මේ විදිහට හරියටම ලියන්න ඕනේ paper එකේ ලියලා bracket එක වහලා enter press කරනවා. අපිට average එක ලස්සනට ආවා 53.79යි කියලා. මේකේ සමහර විට ඊට පස්සේ ඔයාලට මේ ඔක්කොම ඇවරේජ් ගන්න ඕන නම් fill handle එක පාවිච්චි කරලා මෙහෙම fill කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට ආන්සර් එක එන්නේ මෙතන ඔයාලට මේ ෆෝමියුලා එක පේනවා ඇති. equal F3 බෙදුවා D3 ඍණ E3. මේක තමයි ඒතර උත්තරයට ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ H3 කෝෂය වෙත ඇතුළත් කළ සූත්‍රය H4 සිට H22 කෝෂ පරාසයට පිටපත් කළ යයි සිතන්න. එවිට H22 කෝෂයේ දැක්වෙන සූත්‍රය ලියා දක්වන්න. හරි. මේක මෙහෙම පිටපත් කරගෙන ගියාම අර fill handle එක වගේ පාවිච්චි කළා H22 කෝෂය කියලා කියන්නේ AR border කෙනෙක් කෙනාගේ average එක. මෙන්න මේ කෝෂයට ගියාම අර වගේම තමයි මෙන්න මෙතන අපිට පෙන්නනවා අදාළ ඇඩ්‍රස් එක E22න් F22න් එන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ අපි කලින් බෙදපු ටිකම තමයි කියන්නේ අපි කලින් ගත්තේ SR තෙන්ඩුල්කර්ගේ runs එයාගේ innings එයාගේ not outs නේ ඒ වගේම දැන් අපි බලන මේ 22 වෙනි row එකේ ඉන්න කෙනා AR border කියන කෙනාගේ innings ටිකයි runs ටිකයි not outs ටිකයි තමයි මේ විදිහට මේ තියෙන මේ සෙල් ටික තමයි පිළිවෙලට මෙතන නම්බර් කරලා දීලා තියෙන්නේ. හරි. එතකොට මේ කොපි කරාම වැටෙන ෆෝමියුලා එක තමයි මෙන්න මේ තියෙන්නේ F22 බෙදීම D22 ඍණ E22 කියන ෆෝමියුලා එක. මේක ලිව්වනම් උත්තරේ හරි. ඊළඟ ප්‍රශ්නේ H තීරුවේ දැක්වෙන සාමාන්‍ය අගයන් දශම ස්ථාන දෙකකින් පෙන්වීමට ගත යුතු පියවර ලියා දක්වන්න. හරි. සාමාන්‍ය අගයන් දැන්ටමත් මෙතන මගේ නම් මේ දශම ස්ථාන දෙකකින් පෙන්වන්නේ මෙයාලට වැඩියෙන් පෙන්නනවා නම් හරි දැන් බලන්න දැන් මේක වැඩියෙන් පෙන්වන්නේ
හරි. දැන් මෙතන දශම ස්ථාන 3ක් තියෙනවානේ. මේක අඩු කරන්න ඕනේ. ඔයාලා අදාළ රේන්ජ් එක සිලෙක්ට් කරලා හෝම් රිබන් එකේ අපිට තියෙනවා මෙන්න මෙතන ඩික්‍රීස් ඩෙසිමල් කියන අයිකන් එක. මේකට ක්ලික් කරාට පස්සේ දශම ස්ථාන ගාන අපිට ඕන ගානට අඩු කරගන්න පුළුවන්. ඔයාලා ඕක පියවරෙන් පියවර හරියට ලියලා තිබ්බනම් උත්තරේ හරි. ඊළඟ ප්‍රශ්නේ වැඩිම සාමාන්‍ය H24 කෝෂයේදී සොයා ගැනීමට ඇතුළත් කළ යුතු සූත්‍රය අහන්නේ සමාන ශ්‍රිතය කෝෂ පරාසයේ ආකාරයට ලියා දක්වන්න. හරි. ශ්‍රිතය සහ කෝෂ පරාසය තමයි දැන් ලියන්න තියෙන්නේ. මෙතනදී අපි ශ්‍රිත භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකට අදාළ ශ්‍රිතය වැඩිම අගයක් හොයනවා නම් equal max, අඩුම අගයක් හොයනවා නම් equal min. මෙතන දැන් මම මේ highest average හොයලා තියෙන්නේ. මම ඒක අයින් කරගන්න. හරි. මෙහෙමයි. highest average එන්න ඕනේ සමාන කිරීම නැත්නම් equal max bracket එක open කරලා මේකේ අදාළ කෝෂ පරාසය H3 ඉඳන් කෝෂ පරාසය H22ට සිලෙක්ට් කරලා bracket එක close කරලා enter press කරන්න. එතකොට මේ විදිහට highest average එක ගණනය වෙනවා. හරි. මේ තියෙන ෆෝමියුලා එක equal max open bracket H3 ඉඳන් H22 වෙනකම් H22 වෙනකම් මේ විදිහට මෙන්න මේ ෆෝමියුලා එක ලිව්වනම් උත්තරේ හරි. ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙනවා පහත දක්වා ඇති අවස්ථාවන්ට ගැලපෙන පැතුරුම්පත්වල වඩාත්ම යෝග්‍ය ප්‍රස්ථාර වර්ගයේදී ප්‍රස්ථාර ලයිස්තුවෙන් තෝරා ලියන්න. එස්.ආර්. තෙන්ඩුල්කර් විසින් ලබාගත් ශතක 50 ඒවා සහ ශුන්‍යයන් පෙන්වීම සඳහා ප්‍රස්ථාරය තමයි අහන්නේ. ප්‍රස්ථාර ලයිස්තුවක් දීලා තියෙනවා. වඩ ප්‍රස්ථාර, රේඛීය ප්‍රස්ථාර, විසිරි ප්‍රස්ථාර, වර්ගඵල ප්‍රස්ථාර. මෙතනදී ඔයාලට සාමාන්‍ය විදිහට හිතලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් ශතක 50 ඒවා ඒ වගේ දේවල් වල කම්පැරිසන් එකක් පෙන්වන්නම්. සාමාන්‍ය අපිට හරියන්නේ මෙන්න මේ වට ප්‍රස්ථාර කියන එක. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ සියලු ක්‍රීඩකයන් ලබාගත් 50 ඒවා සහ ශුන්‍යයන් සංසන්දනාත්මක එකම ප්‍රස්ථාරයේ පෙන්වීමට. එහෙනම් මේකට හරියන්නේ අපිට ස්තම්භ අවශ්‍යයි, කුළුණු අවශ්‍යයි මේකට පෙන්වන්න. ඒ ස්තම්භ ප්‍රස්ථාර තමයි හරියන්නේ. හරි. ඉතින් ওই ප්‍රශ්නේ මේ විදිහට ඉවරයි. හොඳට වැට්ටික් කරගෙන යන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, කමෙන්ට් එකක් දාන්න. නැත්තම් හරි එහෙනම් තව ප්‍රශ්නකින් තව ඩිස්කෂන් එකකින් හම්බෙමු.